iPhone කියලා සාධනයක් අද පිළිගන්න නිතුම් ටෙක්ස් ඔන් වීඩියෝ channel එක ගෙන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ මම ගෙනාලා තින්නේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන. ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා වයිරල් කරගන්න ඕනේ. ඒ කියන්නේ පත්තු කරගන්න ඕනේ ටයිම් මොනවද කියන එක. ඉතින් ඔයගොල්ලෝ පිටරට ඔඩියන්ස් එක ටාගට් කරනවා. ඒ කියන්නේ ඉන්දියාව, USA වගේ රටවල ඔයගොල්ලෝ ටාගට් කරනවා. ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා පත්තු කරගන්න ඕනේ ටයිම් එක මොනවද කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ ටෙක් වීඩියෝස් දිගටම නරඹන්න අවශ්‍ය නම් අපේ channel එක පොඩි වෙලාවක් කරන් subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි හරි. ඉතින් අපි දැන් කතා කරමු ශ්‍රී ලංකාවට ළඟින්ම තියෙන රට. ඒ කියන්නේ ඉන්දියාවට ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා වයිරල් කරගන්න හිතනවා නම් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන ටයිම් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි ඉත ආසන්න දුරින් පිට රටවල් දෙකක්. ඒ අතර ටයිම් මැනේජ් එක ගත්තත් ඔයගොල්ලෝ දන්නවා විනාඩියක් දෙකක් වගේ කාල සීමාවකින් තමයි ඉන්දියාවයි ශ්‍රී ලංකාව අතර ටයිම් එක වෙනස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉන්දියාව වගේ ඔඩියන්ස් එකක් ටාගට් කරගෙන ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා. ශ්‍රී ලංකාව ඉඳන් ඉන්දියාවේ ඔඩියන්ස් එකට ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයා බීට් කරගන්න ටයිම් එක වන්නේ දවල් 1ක් හවස 3ක් අතර. ඒ කියන්නේ ඔයාට ශ්‍රී ලංකාවේදී ඔයාට පුළුවන් දවල් 1ක් හවස 3ක් අතර කාල සීමාවේදී ඔයාට බීට් ටයිම් එක ඒ කියන්නේ ඔයා ෂෝට් වීඩියෝ වයිරල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් සවස් 7ත් ඒ කියන්නේ රාත්‍රියේ 7ත් රාත්‍රී 9ත් අතර ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පත්තු කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේදී ඒ ටයිම් එක හරහාම ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරාම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද විනාඩි 2ක් වගේ කාලයක තමයි ශ්‍රී ලංකාව ඉන්දියාව අතර කාලය වෙනස් වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු ගොඩක් දෙනා කතා කරන. ඒ කියන්නේ YouTube එකේ මුදල් earn කරනවා නම් වැඩිම මුදලක් earn කරගන්න පුළුවන් රට. ඒ කියන්නේ සරලව කිව්වොත් ඇමරිකාව USA ගැන. ඉතින් ඇමරිකාව USA වලට ඔඩියන්ස් එකක් ටාගට් කරගෙන ඔයා ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයාට මෙන්න මේ බීට් ටයිම් එකට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරොත් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ වයිරල් කරගන්න පුළුවන්. සාරාම කිව්වොත් ඔයගොල්ලන්ගේ ෂෝට් වීඩියෝ වලට දැන් ගන්න views 20000 30000 වගේ නම් ඔයගොල්ලන්ට ලක්ෂ 2 මිලියන දක්වා වුණත් මේ ටයිම් එකට ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරොත් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ පත්තු කරගන්න පුළුවන්. ඉතින් ඇමරිකා USA වලට ෂෝට් වීඩියෝ බීට් කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට දහවල් 12 දෙකත් අතර කාලෙදී ඔයාලට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මේ දහවල් 12 දෙකත් අතර කිව්වේ USA රටේ ඉන්න කෙනෙක්ට විතරයි. දහවල් 12 දෙකත් අතර. ඒ කියන්නේ USA වල ඉඳන් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඔයා දහවල් 12 දෙකත් අතර ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරා නම් ඔයාගේ ෂෝට් වීඩියෝ පත්තු කරගන්න පුළුවන්. නැතිනම් ඔයා ශ්‍රී ලංකාවේ ඉඳන් ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලන්ට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න වෙන්නේ රාත්‍රී 10:30 මධ්‍යම රාත්‍රී පාන්දර 12:30 අතර කාලේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ රාත්‍රී 10:30 පාන්දර 12:30 අතර ඔයගොල්ලන්ට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරොත් USB වැනි ඔඩියන්ස් එකකට ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ එක පත්තු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි දැන් ඊළඟට කතා කරමු ජපාන්. ඒ කියන්නේ ජපානයේ ඔඩියන්ස් එක ඔයගොල්ලෝ ටාගට් කරනවා නම් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ පත්තු කරගන්න අවශ්‍ය වෙන ටයිම් එක මොන වගේද කියලා මොනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට ජපානයේ වගේ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරා නම් ඔයගොල්ලන්ට උදේ 7ත් උදේ 9ත් අතර කාලයේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා පත්තු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකාවේදී ඔයගොල්ලන්ට පාන්දර 3:30ත් 5:30ත් අතර තමයි මේ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක පාන්දර වැඩි නම් ඔයගොල්ලන්ට තව ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් USA වල ඔයගොල්ලන්ට සවස් 8ත් 10ත් සවස් 8ත් රාත්‍රී 10ත් අතර ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේදී ඒක සවස් 3:30ත් 5:30ත් අතර කාලෙදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ කාල සීමාවේදී ඔයගොල්ලන්ට පාන්දර වැඩි නම් අර කලින් සීමාව ඔයගොල්ලන්ට පුළුවන් මේ හවස 3:30ත් 5:30ත් අතර කාල සීමාවේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ පත්තු කරගන්න. ඉතින් අපි ඊළඟට කතා කරමු ඉතාලිය. ඉතාලිය වගේ ඔඩියන්ස් එකක් ඔයගොල්ලෝ ටාගට් කරනවා නම් ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ උදේ 7ත් 9ත් අතර. ඒ ඉතාලියේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා. නමුත් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේදී ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරොත් ටයිම් එක ගොඩක් වෙනස්. ඔයගොල්ලන්ට ෂෝට් වීඩියෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉතාලිය වගේ ඔඩියන්ස් එකට අප්ලෝඩ් කරොත් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න වෙන්නේ දහවල් 12:30 2:30 අතර කාලේ.
නැතිනම් ඔයගොල්ලන්ට පුළුවන් ඉතාලිය වගේ රටක සවස් 4ත් 6ත්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේදී රාත්‍රී 9:30ත් 11:30ත් අතර ඔයගොල්ලෝ ෂෝට් ටීවී පත්තු කරගන්න. දවල් 12:30ත් 2:30ත් අතර වගේම ඔයගොල්ලන්ට පුළුවන් රාත්‍රී 9:30ත් 11:30ත් අතර කාලයේදී ඔයගොල්ලෝ ෂෝට් ටීවී අප්ලෝඩ් කරලා වෛරල් කරගන්න. නැත්තම් පත්තු කරගන්න. ඉතින් අපි ඊළඟට කතා කරමු ඉන්දුනීසියාව. ඉතින් ඉන්දුනීසියාව වගේ රටකට ඔයගොල්ලෝ ඔඩියන්ස් එක, ඒ කියන්නේ ඔය ඉන්දුනීසියාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් ඔයගොල්ලෝ ඉන්දුනීසියාවේ සිට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයගොල්ලන්ට දහවල් 12 3ත් අතර කාලය වගේම සවස් 7ත් 9ත් අතර කාලයේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා පත්තු කරගන්න පුළුවන්. ඒ වගේම මේක ශ්‍රී ලංකාවේදී ඔයගොල්ලෝ අප්ලෝඩ් කරනවා නම් උදේ 10යි සවස් 1:30යි වගේම සවස් 5:30යි 7:30 වෙනතුරු ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදේ 10:30යි සවස් 1:30යි අතර වගේම සවස් 5:30යි 7:30යි අතර කාලයේදී ඔයගොල්ලන්ට මේ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා පත්තු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් කෙටියෙන් මම ඔයගොල්ලන්ට කියන්න මොන වගේද කියලා මේ කාල සීමා. ඉන්දියාව වගේ ඔඩියන්ස් එකක් ඔයගොල්ලෝ ටාගට් කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් දහවල් 1යි 3ත් අතර වගේම රාත්‍රී 7ත් 9ත් අතර ඔඩියන්ස් එකට ඔයගොල්ලන්ට ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම USA ඇමරිකා වගේ රටවල් වලට ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා රාත්‍රී 10:30 12:30 අතර කාලයේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේ ජපානයේ පාන්දර 3:30 5:30 අතර වගේම සවස් 3:30 5:30 කාලයේදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඉතාලියේදී ඔයගොල්ලෝ දවල් 12:30 2:30 රාත්‍රී 9:30 11:30 දී ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාවේදී අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේ අන්තිමට ඉන්දුනීසියාවේ ඔයගොල්ලෝ උදේ 10යි සවස් 1:30 වගේම සවස් 5:30 7:30 වගේ කාලෙදී ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරලා පත්තු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ රටවල් වල ඔඩියන්ස් එකට ඔයගොල්ලෝ ටාගට් කරොත් මෙන්න මේ ටයිම් වලට ඔයගොල්ලෝ මේ ෂෝට් වලට 20යි 30යි අතර views වෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ලක්ෂයක් ලක්ෂ 2ක් 10 මිලියන් වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට views ලබා ගන්න. ඉතින් අද ගෙනාපු වීඩියෝ මම ඉතින් එන් කරන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ ටයිම් වලට ඔයගොල්ලෝ වීඩියෝ අප්ලෝඩ් කරත් ඔයගොල්ලන්ට මාරම views ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද ගෙනාපු වීඩියෝ හොඳ නම් දැම්ම දාන්න වීඩියෝ ලයික් එකක්, ඒ වගේම මේ වගේ දිගටම ටෙක් වීඩියෝස් නරඹන්න අවශ්‍ය නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පොඩි වෙලාවක් කරන් අපේ channel subscribe කරන්න. එහෙනම් අදට මං ගිහලා නම් මම නිතුම් ටෙක් සෝන්